මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙද්දිත් Windows 10 OS එක පාවිච්චි කරන කෙනෙක්ද? ඉතින් Windows 10 පාවිච්චි කරනව නම් ඔයාට මේ වෙද්දිත් අහන්න ලැබිලා ඇති 2025. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 14 වෙනිදාන් පස්සේ Windows OS එක සම්පූර්ණයෙන්ම discontinued වෙනවා කියලා. ඉතින් ඔයත් තවමත් Windows 10 පාවිච්චි කරනවා නම් මේ discontinued එකෙන් පස්සේ අතර මොකක් වෙයිද? අපිට තවදුරටත් මේ OS එක පාවිච්චි කරන්න බැරි වෙයිද? නැත්නම් පාවිච්චි කරාට ගැටලුවක් නැද්ද? සහ හැමෝම කතා කරලා තියෙනවා Windows 10 එකට security updates ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපිට පාවිච්චි කරන්න බෑ මේ වගේ කාරණා. නමුත් ඊට එහා ගිය දේවල් ටිකක් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකේ කතා කරන සමහර points දැනගත්තට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා සමහර වෙලාවට Windows 10 එක ඔක්තෝබර් මාසේ 14 වෙනිදාන් පස්සෙත් පාවිච්චි කරන්න. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ discontinued වෙනවා කියන්නේ. ඉතින් ඔයාලට මතකද Windows 8 තිබ්බා 7 තිබ්බා. ඉතින් මේ හැම OS එකක්මත් Windows 10 ආවට පස්සේ එයාලා discontinued කරා. ප්‍රධාන වශයෙන්ම discontinued කරනවා කියන්නේ ඔයාලා දන්නවනේ Windows OS එකට අපිට updates එනවා. මේ updates අතරේ තියෙනවා security updates තියෙනවා, feature updates තියෙනවා, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. 2025 ඔක්තෝබර් 14 වෙනිදාන් පස්සේ Windows 10 වලට ලැබෙන security patches නැත්නම් security update සම්පූර්ණයෙන්ම Microsoft එක විසින් නතර කිරීමක් තමයි මෙතන Windows 10 discontinued කිරීමක් කියන්නේ. Windows 10 එකට security updates ලැබෙන්නේ නැහැ කියන්නේ ඊට පහතින් තියෙන feature updates නැත්නම් major updates වගේ දේවල් අපිට කොහෙත්ම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සියලුම updates නවත්තනවා කියලා තමයි Microsoft එක announce කරලා තියෙන්නේ. ඉතින් දැන් අනිවාර්යෙන්ම ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් updates නතර කරාට මොකද අපිට Windows 10 එක තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්. Windows 10 එක access කරන එක block කිරීමක් කරලා නැහැනේ කියලා. තවත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. අපි Windows 7 උත් එහෙම පාවිච්චි කරා, Windows 8 උත් එහෙම පාවිච්චි කරා. ඉතින් 10 එකත් අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කියලා. මේ විදිහට ඔයාගේ Windows 10 තියෙන computer එක ඔක්තෝබර් මාසෙන් පස්සේ, කියන්නේ 2025 ඔක්තෝබර් මාසෙන් පස්සේ පාවිච්චි කරොත් තියෙන ලොකුම risk එක තමයි ඔයා computer field එකේ කොච්චර ලොකු වැඩක් වුණත් වැඩක් නැහැ. ඔයා තවම use කරන්නේ Windows original නෙවෙයි නම්. crack නැතුව ඔරිජිනල් යූස් කරන්න ඔයාට කරන්න තියෙන්නේ Keyspan site එකට ඇවිත් key එකක් මිලදී ගන්න එක. Keyspan තමයි Microsoft Office, Windows 10, Windows 11 වලට අඩුම මිලකට 24/7 customer support එකකුත් එක්ක keys ගන්න තියෙන හොඳම තැන. key එකක් purchase කරන්න description එකේ තියෙන link එකෙන් ඇවිත් ඔයාට අවශ්‍ය product එක තෝරලා add to cart කරගන්න. ඊට පස්සේ view cart තෝරන්න. ඊට පස්සේ 150ක discount එකක් අරගන්න coupon code කියන section එකේ CLK50 කියලා type කරලා apply දෙන්න. ඔයා office package එකක් නම් අරගන්නේ CLK62 type කරන්න. පස්සේ proceed to checkout කරන්න. ඊට පස්සේ මේ එන form එකේ ඔයාගේ නම, address එක, email එක, phone numbers වගේ දේවල් දීලා fill කරගන්න. ඊළඟට CDZE pay කියන section එකේ තියෙන place order select කරන්න. අන්තිමට credit card කියන එකට tick එක active කරලා ඔයාගේ debit card informations දීලා payment එක complete කරන්න. දැන් ඔයා දුන්න email එකේ inbox එකට කවදාවත්ම expire නොවන original key එකක් ක්ෂණිකවම ඔයාට ලැබෙනවා. 2025 ඔක්තෝබර් මාසෙන් පස්සෙත් පාවිච්චි කරොත් තියෙන ලොකුම රිස්ක් එක තමයි අපි හිතමු ඔයාගේ කම්පියුටර් එකේ ඔයාගේ ඊමේල් accounts log වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ඔයා content creator කෙනෙක් නම් content creations වලට අදාළ කරන social media platforms ටිකේ ඒ කියන්නේ YouTube, Facebook, TikTok මේ වගේ platforms ඔයා log වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපි හිතමු ඔයාගේ banking කටයුතු මේ laptop එක හරි ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරලා කරනවා. ඊට අමතරව ඔයාගේ hard drivers වල ඔයාගේ personal informations, photos වෙන්න පුළුවන්, videos වෙන්න පුළුවන්, office works වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම ඔයා store කරලා තියෙනවා. ඉතින් තවදුරටත් ඔක්තෝබර් මාසෙන් පස්සේ ඔයා මේ කම්පියුටර් එක පාවිච්චි කරොත් මොකද දන්නවද වෙන්නේ? Microsoft එකෙන් security updates, ඒ වගේම patches, bug fixes වගේ දේවල් එවන එක සම්පූර්ණයෙන්ම නතර කරනවානේ. එතකොට වෙන්නේ ඔයාගේ account, social media accounts, ඒ වගේම තමයි ඔයාගේ data මේ හැම එකක්ම වෙන hacker කෙනෙක්ට නැත්නම් scammer කෙනෙක්ට access කරන්න තියෙන chance එක වැඩි වෙන එක. ඉතින් ඒ වගේම තමයි අපේ computer එකේ වෙන ප්‍රශ්න निराකරණය කරන්න Microsoft එක අපි වෙනුවෙන් හිටියා. එයාලා ඉඳගෙන අපිට security updates, ඒ වගේම bug fixes, patches වගේ දේවල් එවලා අපේ OS එකේ තියෙන වැරදි අඩුපාඩු සහ hackersලාට අපේ OS එකට අපේ computer එකට ring ගන්න පුළුවන් තියෙන පාරවල් සම්පූර්ණයෙන්ම block කරලා දානවා අර security updates හරහා. ඉතින් තවදුරටත් Microsoft එකෙන් මේ updates ලැබෙන්නේ නැති නිසා අපේ computer එකේ data
එලියට සෑහෙන දුරකට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි Windows 10 එක 2025 ඔක්තෝබර් මාසෙන් පස්සෙත් ඔයා පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න එපා කියන්න ප්‍රධාන හේතුව. හරි, දැන් කතා කරමු Windows 10 වල මොන versions වලටද මේ discontinued එක නැත්නම් security updates දෙන්නේ නැති එක බලපාන්නේ. ඉතින් එහෙම version එකක් කියලා නෑ. ඔයා Windows 10 Home පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, Pro පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, ඒ වගේම Education, Enterprises ඔයා මෙතනින් මොන version එක පාවිච්චි කරත් අදාළ නැහැ. මේ හැම version එකකටම මේ Microsoft එකේ update නතර කිරීම බලපානවා. දැන් කතා කරන්න යන්නේ තවත් interesting point එකක් ගැන. මං කලින් කිව්වනේ Windows 10 Home, Pro, Enterprises, Education මේ ඔක්කොටම updates වෙන එක නවත්තනවා කියලා ඔක්තෝබර් මාසෙන් පස්සේ. හැබැයි ඔක්තෝබර් මාසෙන් පස්සෙත් දිගටම updates ලැබෙන වෙනම පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි Windows LTSC versions පාවිච්චි කරන අය. මොකක්ද මේ LTSC කියන්නේ? LTSC කියන්නේ Long Term Servicing Channel කියන එක. මේ version එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔයාලා අහලා තියෙනවනේ air traffic control units තියෙනවා. ඒ කියන්නේ හැම රටකම airports වලට අදාළව නැත්නම් එක areas වලට අදාළව air traffic controls unit තියෙනවා. ඉතින් මේවා පාවිච්චි වෙන computers වල තියෙන්නේ Windows LTSC versions. මම කියන්නම් LTSC version එකේ මොකක්ද තියෙන වෙනස කියලා. ඊට පස්සේ පාවිච්චි කරන අය තමයි medical sector එක. ඒ කියන්නේ hospitals වගේ දේවල්, government hospitals වෙන්න පුළුවන්. මේ වගේ sectors උත් පාවිච්චි කරන්නේ මේ Windows LTSC කියන version එක. ඊට අමතරව රටවල් වල තියෙන defense system, ඒ කියන්නේ missiles වෙන්න පුළුවන් නැත්නම් computer ආශ්‍රයෙන් කරන defense system හැම එකක්ම use කරන්නේ මේ LTSC කියන version එක. ඉතින් ඇත්තටම මොකක්ද මේ LTSC version එකේ තියෙන වෙනස? අපි හිතමුකෝ අපිට Windows discontinued කරනවත් එක්කම මේ වගේ ලොකු sectors වලට, ඒ කියන්නේ airports වලට, military වලට, health වලට මේවට මේ OS එක discontinued කරා කියලා. සාමාන්‍යයෙන් hospital එකක MRI machine වෙන්න පුළුවන්, තව scanning machines වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම OS එකක් base කරගෙනනේ වැඩ කරන්නේ. ඉතින් මෙතනින් පස්සේ security updates දෙන එක නැවතුවොත් ඒ වගේ sectors වලට එයාලගේ තැනයිලොන් ලොකු අවධානමකට ලක් වෙනවා. ඒ කියන්නේ hackers ලගේ ග්‍රහණයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපිට Windows discontinued කරාට, ඒ කියන්නේ අපිට security updates දෙන එක නවත්තලා OS එක dead කරලා දැම්මට අර වගේ ආයතන වලට එහෙම කරන්නේ නැහැ. අර වගේ ආයතන වලට සමහර වෙලාවට මේ අවුරුද්ද ඉඳලා තව අවුරුදු 5ක් 10ක් 15ක් වෙන්නත් පුළුවන් ඉස්සරහට Microsoft එකෙන් අනිවාර්යයෙන්ම support එක දෙනවා. ඒකට හේතුව තමයි මම කලින් කියපු කාරණා. හරි, දැන් කතා කරමු 2025 ඔක්තෝබර් මාසෙන් පස්සේ මේ updates දෙන එක නවත්තනවා කියනවනේ Windows 10 වලට. ඉතින් මේ ඔක්තෝබර් මාසෙන් පස්සේ අපිට updates ගන්න බැරිද? ක්‍රමයක් තියෙනවද නැද්ද? ඇත්තටම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. මේකට කියන්නේ ESU කියලා. ඒ කියන්නේ Extended Security Update කියලා. ඒ කියන්නේ Microsoft එකෙන් දින නියමයක් කරලා තියෙනවනේ මේ අවුරුද්දෙන් මේ හවල් කාලයෙන් පස්සේ security update එක දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ දවසේ ඉඳලා අවුරුදු 3ක් ඉස්සරහට security updates අරගන්න chance එකක් තියෙනවා. ඒකට තමයි extended security update කියන්නේ. ඇත්තට මේ විදිහට අවුරුදු 3ක් යනකම් security updates දෙන්න ප්‍රධානම reason එක තමයි අපි හිතමු ලොකු ආයතනයක් තියෙනවා කියලා. අපි හිතමු photography studio එකක් තියෙනවා. branches තියෙනවා 15ක් 20ක් තියෙනවා. ඉතින් මේ හැම එකකම computer base කරගෙනනේ වැඩ කරන්නේ. ඉතින් අපි හිතමු Windows 10 එක එකපාරට අයින් කරලා 11 එකට යන්න අමාරුයි කියලා. ඉතින් ඇත්තට මේකට නිදහසට කාරණාවක් නෙමෙයි. මොකද Windows 11 එක රිලීස් කරද්දිම මෙයාලා announce කරලා තිබ්බ Windows 10 එක මෙන්න මේ අහවල් කාලේ discontinued වෙනවා කියලා. ඉතින් ඒ කාලය හොඳටම ප්‍රමාණවත් අලුත් OS එකකට මාරු වෙන්න. හැබැයි අපි හිතමු ඒකත් නොසලකා හැරලා මෙයාලා තවමත් ඉන්නවා කියලා. එයාලගේ computers upgrade කරනවා නම් upgrade කරලා Microsoft එකේ තියෙන අලුත් OS එකට, ඒ කියන්නේ Windows 11 OS එකට switch වෙන්න. ඉතින් මම මෙතනදී studios ගත්තේ example එකක් විදිහට. අපි හිතමු universities තියෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු මේ වගේ large scale එකෙන් computers පාවිච්චි කරන industries තියෙනවානේ. ඒ වගේ අයට Windows 11 වලට transfer වෙන්න පොඩි කාලයක් දීම තමයි මේ ESU program එක හරහා කරන්නේ. හැබැයි මෙතනදී මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. මේ extended security updates එයාලා ලබා දෙන්නේ free of charge නෙමෙයි. මේකට අය කිරීමක් කරනවා. ඉතින් මෙයාලා කියලා තියෙන විදිහට සාමාන්‍යයෙන් අපි හිතමු enterprises level එකෙන් computer පාවිච්චි කරන sector එකක් ඉන්නවා කියලා. ඉතින් මෙයාලට හැකියාව තියෙනවා අවුරුද්දක subscription එක ගන්න මේ ESU program එකේ $61කට.
හෝ කලබල වෙන්න එපා $61 කිව්වේ කම්පියුටර්ස් ඔක්කොටම නෙවෙයි. එක කම්පියුටර් එකක් සඳහා $61 ගෙවලා මේ extended security updates අරගන්න ඕන. හැබැයි Windows 10 වලට අලුතෙන් feature updates වගේ දේවල් ලැබෙන්නේ නැහැ. security updates විතරයි මේ ESU program එක හරහා ලැබෙන්නේ. හරි අපි හිතමු අවුරුද්දක් ඒ විදිහට subscription එක අරගෙන පාවිච්චි කරා. ඊළඟ අවුරුද්දෙත් මේ subscription එක ගන්න ඕනි කියලා. එතනදී පොඩි දෙයක් තියෙනවා. එතනදී වෙන දේ තමයි අපි $61ක් නේ පළවෙනි අවුරුද්ද සඳහා subscription එක ගෙව්වේ. අන්න ඒ ගාන වගේ දෙගුණයක් දෙවනි අවුරුද්ද ගෙවන්න ඕන. ඒ කියන්නේ $122ක් දෙවනි අවුරුද්ද සඳහා එයාලා ගෙවන්න ඕන. ඒ කියන්නේ අප්ඩේට්ස් අරගන්න ගෙවන්න ඕන. අපි හිතමු දෙවනි අවුරුද්දේදීත් කම්පියුටර්ස් අප්ග්‍රේඩ් කරගෙන Windows 11 වලට ගියේ නෑ. ඔන්න තුන්වෙනි අවුරුද්දෙත් මේ සබ්ස්ක්‍රිප්ෂන් එක අරගන්නවා කියලා. එතකොට මොකද දන්නවද වෙන්නේ? අපි දෙවනි අවුරුද්දේ $122ක් ගෙව්වනේ. ඒක ආයි දෙගුණයක් වෙලා තමයි තුන්වෙනි අවුරුද්දේ සබ්ස්ක්‍රිප්ෂන් එකේ මිල වෙන්නේ. ඒ කියන්නේ $122යි 244ක් නේ. 244ක් ගෙවන්න ඕන. ඉතින් ආටිකල්ස් වල තියෙන විදිහට සහ මේ මෙතඩ් එකේ යන විදිහට $244ක් කිව්වට මේකට VAT tax අනම්මනම් එකතු වෙලා මේක $300ත් 400ත් වගේ අතර price range එකකට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා හිතන්නකෝ එක කම්පියුටර් එකක් නඩත්තු කරන්න අප්ඩේට්ස් ගන්න ඒ වගේ මුදලක් අපි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම කම්පෝනන්ට්ස් මාරු කරලා Windows 11 වලට ස්විච් වෙන එක පාඩුයි වගේ නම් ප්‍රශ්නයක් නෑ හැම යූස් කරාට. හැබැයි මෙතනදී තියෙන කාරණාව තමයි මේ අප්ඩේට්ස් උත් ලැබෙන්නේ උපරිම අවුරුදු 3ක් යනකන් විතරයි. ඒ අවුරුදු 3න් පස්සේ අප්ඩේට්ස් කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. Windows එක dead වගේ තමයි. ඒ වගේම තමයි ඉන්ඩිවිජුවල්ස් ලට මේ අප්ඩේට් එක ගන්න බැරිද? ඒ කියන්නේ අපි වගේ අයට, ඔයා වගේ අයට අපි තනියෙන් කම්පියුටර් එකක් පාවිච්චි කරන එකනේ කරන්නේ. ඉතින් අපිට මේ අප්ඩේට්ස් ගන්න පුළුවන්ද? ඒකට විදිහක් තියෙනවා. ඒකටත් ඔයාලට සිද්ධ වෙනවා ESU program එකට join වෙන්න. මේකේ subscription fee එක වෙන්නේ අවුරුද්දට $30ක්. හැබැයි මෙතනදී වැඩේ කියන්නේ individuals ලට අවුරුදු 3ක් updates ගන්න බෑ. එයාලට එක අවුරුද්දයි updates දෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා $30ක් ගෙවලා පළවෙනි අවුරුද්දේ subscription එක අරගෙන අනිවාර්යෙන්ම ඒ අවුරුද්ද ඇතුළත අලුත් කම්පියුටර් එකකට මාරු වෙන්න නැත්නම් මොකක් හරි විදිහකින් Windows 11 වගේ OS එකකට යන එක තමයි අපිට තියෙන solution එක. ඒ වගේම තමයි ඔයාලා education සෙක්ටර් එකේ කෙනෙක් නම් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්, ඉන්ස්ටිටියුට් එකක ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ අයට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ තමයි ඔයාලට හැකියාව තියෙනවා අවුරුද්දක ESU subscription එක $1කට ගන්න. ඊට පස්සේ ඔයාලට දෙවැනි අවුරුද්දට යන්නේ $2යි, තුන්වෙනි අවුරුද්දට $4ක් ගෙවන්න ඕන. ඉතින් මම හිතනවා ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් මේක reasonable way. හැබැයි ඉන්ඩිවිජුවල්ස් ලා නම් මම හිතනවා ඔයාගේ කම්පියුටර් එක අප්ග්‍රේඩ් කරගෙන හෝ මොකක් හරි ක්‍රමයකින් Windows 11 වලට යන එක තමයි idealම වැඩේ කියලා. ඒ වගේම තමයි අපිට third party companies වලුත් මේ patch updates ගන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන මම industry එක දැකපු platform එකක් තමයි Zero Patch කියන platform එක. මේකෙන් අපිට හැකියාව තියෙනවා Windows 10 ඔක්තෝබර් මාසෙන් discontinued කරාට පස්සේ මෙයාලගෙන් අපිට පුළුවන් Windows 10 එකට patches ගන්න. හැබැයි මේකේ technical part එක මම ලොකුවට දන්නේ නැහැ. ඒ කියන්නේ Windows 10 එක හදන්නේ Microsoft එකෙන්නේ. ඉතින් වෙනත් ආයතනයක් කොහොමද ඒ සඳහා පැච් හදන්නේ? මොකද ඔය source code වගේ දේවල් Microsoft එක විතරයිනේ ගොඩක් වෙලාවට දන්නේ. ඒවා secrets නේ. ඉතින් කොහොමද වෙන ආයතනයක් මේ patches හදන්නේ? ඉතින් ගොඩක් අය කියන විදිහට මේ third party companies වලින් patches දෙන්නේ kernel level එකෙන් නෙමෙයි. ඒ කියන්නේ OS එකේ තියෙන ගැඹුරුම level එකෙන් නෙමෙයි. සාමාන්‍යයෙන් user ගේ level එකෙන් තමයි මේ patches updates දෙනවා කියන්නේ. ඒ වගේම තමයි ඔයාලට ඊළඟ ප්‍රශ්නයක් එන්න පුළුවන්. Windows 10 එක හරි ඔක්තෝබර් මාසෙන් පස්සේ නවත්තනවා. ඊට පස්සේ අපි virus guard එකක් දාගෙන OS එක පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඇත්තටම virus guard එකක් දාගෙන පාවිච්චි කිරීම වැඩක් නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. මොකද virus guard එකට නවත්තන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. virus guard එකට බෑනේ OS එකේ තියෙන backdoors වගේ දේවල් close කරන්න, නැත්නම් OS එකේ තියෙන issues වහන්න. virus guard එක කරන්නේ කම්පියුටර් එකට virus එකක් ඇතුල් වෙද්දී ඒක පුළුවන් නම් නවත්තනවා. virus guard එකකට control කරගන්න බැරි එකක් ආවොත් ඒක OS level එකේනොත් control කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක කම්පියුටර් එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔයාගේ data සෑහෙන ලොකු අවදානමකට ලක් වෙන්නත් පුළුවන්. හරි ඊළඟ part එකෙන් අපි කතා කරමු Windows 10 එක ඔක්තෝබර් මාසෙන් පස්සේ මුදලක් ගෙවන්නේ නැතුව අපිට අප්ඩේට්ස් අරගෙන පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද? ඇත්තටම එහෙම ක්‍රමයක් නැහැ. ඔයාට කරන්න තියෙන හොඳම option එක තමයි ඔයාගේ Windows 10 කම්පියුටර් එක Windows 11 වලට upgrade කරගන්න එක. එහෙමත් නැත්නම් අපි හිතමු ඔයාගේ කම්පියුටර් එකේ TPM වගේ requirements නැහැ. ඒක නිසා Windows 11 වලට update කරගන්න බැහැ කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ
සම්පූර්ණයෙන්ම ඔයාගේ Windows 10 කම්පියුටර් එකේ තියෙන data backup කරගෙන අපිට හැකියාව තියෙනවා Rufus වගේ software එකක් පාවිච්චි කරලා මේ Windows 11 වල තියෙන TPM වගේ require කරන security features bypass කරලා අපේ කම්පියුටර් එකට Windows 11 install කරන්න පුළුවන්. එතනදී අර requirements කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මොකද අපි ඒවා bypass කරන නිසා. ඊට අමතරව Microsoft එකෙන් කියන දෙයක් තමයි මේ විදිහට bypass methods හරහා අපේ කම්පියුටර් එකට Windows 11 දැම්මොත් එයාලා security updates, feature updates වගේ දේවල් එවන්නේ නැහැ කියලා දැනට වාර්තා වෙන විදිහට එහෙම ගැටලුවක් වෙලා නැහැ. ඒ විදිහට bypass කරපු කම්පියුටර්ස් වලටත් Microsoft එකෙන් කිසිම ගැටලුවක් නැතුව update දෙනවා බලා ගන්න පුළුවන්. personally මම ඒක experience කරලා තියෙනවා. මොකද මම TPM requirement එක නැති කම්පියුටර් එකක් සෑහෙන කාලයක් Windows 11 පාවිච්චි කරා. ඒකටත් කිසිම ගැටලුවක් නැතුව updates ලැබෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අවසානයේදී මතක් කරන්න ඕන අපි හිතමු Windows කම්පියුටර් එකක් පාවිච්චි කරනවා. හැබැයි ඔයාගේ Windows 10 එක active නැහැ. ඒ කියන්නේ crack දාලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා Keyspan site එකට ගිහිල්ලා ඊටමත් අඩු මුදලකට original license key එකක් අරගෙන ඔයාගේ Windows OS එක active කරගන්න. ඉතින් මේ විදිහට active කරගත්තට පස්සේ ඔයාට නැවත Windows 11 install කරද්දී ඒකට key එකක් අරගන්න අවශ්‍ය නැහැ. ඔයා Windows 10 එකට දාපු key එකෙන්ම ඔයාට Windows 11 වලටත් upgrade වීමේ chance එක තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට හැකියාව තියෙනවා description area එකේ මම links note down කරලා තියෙනවා. ඒ site එකට ගිහිල්ලා ඔයාලා තවම activate නැති Windows copy එකක් නම් පාවිච්චි කරන්නේ license key එකක් අරගෙන ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ OS එක active කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ computer එකේ hard drive එකක් fail වෙන්න කලින් fail වුණොත් වෙන දේ තමයි ඔයාගේ data සම්පූර්ණයෙන්ම lost වෙනවා. ඉතින් ඒ විදිහට failure එකක් එන්න කලින් ඔයාගේ data කොහොමද backup කරගන්නේ සහ ඔයාගේ hard disk වල health එක කොහොමද දැනගන්නේ කියලා මම මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ hard drive එකේ health එක බලා ගන්න සහ ඔයාගේ hard drive එක damage වෙන්න කලින් backup කරගන්නත් ඔයාලට chance එකක් තියෙනවා. මේ වීඩියෝ එක click කරන්න.